ජීවිතේ අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ නේද? අපි ගොඩක් බිසි. අපිට සමහර වෙලාවල් වලට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි අපිට ඕක අවුරුදු 20 25 දී කොහොමත් අපි ගැන හිතන්නේ අපිට ඒ වෙලාවේ ජීවිතේ අපේ හිත වැඩ කරන්නේ වෙන දේවල් වලට වෙන්න පුළුවන්. හැබැයි අපිට ටිකක් ජීවිතේ පරිණත වෙද්දී අපිට ඔන්න එන හැඟීමක් අපි මම ගැන හිතන්න ඕනේ. මං ගැන බලා ගන්න ඕනේ. මම නැතුව වෙන කවුරුත් මං ගැන බලාගන්නේ නැහැ. මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ යාළුවෝ මේ කවුරු හිටියත් මම බලා ගන්න ඕනේ මම ගැන. එසා මට ආදරය කරන්න, ඔබට ආදරය කරන්න කියලා අපි ගොඩක් අහලා තියෙනවා. ඒක එක හොඳ දෙයක් තමයි ඔබ ගැන බලා ගන්න නම් ඔබේ මානසික සෞඛ්‍යයි ශාරීරික සෞඛ්‍යයි දෙකම ඔබ හොඳින් තියාගන්න ඕනේ. හැබැයි අපි මානසික සෞඛ්‍ය ගැන අපි හිතනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපි නොදැනුවත්ව තමයි අපේ මනස සතුට නැත්නම් මානසික නිරෝගී බව තියාගන්නේ. ඒ නිරෝගීකම ඔබට තියාගන්න නම් ඔබට සිද්ධ වෙනවා ඔබ ගැන හිතලා පොඩි කාලයක් වින් කරලා චුට්ටක් ඇඟට හයියපත්තිය අරගෙන එක්සයිස් එකක් කරලා නැත්නම් මොන හරි ක්‍රීඩාවක නිරත වෙලා මේ ඇඟපත වෙහෙසෙන යමක් ඔබට කරන්න වෙනවා. සමහරුන්ට නම් සමහර රස්සාවම ඇඟපත වෙහෙසෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතේම ගෙවෙන්නේ සමහර විට වෙහෙසමින්. හැබැයි සමහරක් ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් ඇඟපත වෙහෙසෙන්නේ නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා එක්කෝ ඔබ යම් ක්‍රීඩාවක නිරත වෙන්න පුළුවන් ඔබට අවස් කාලේ. නැත්නම් ඔබ ජිම් එකට යන්න, ඔබ ඇවිදින්න යන්න, ඔබ කඳු නගින්න යන්න, එක්සර්සයිස් කරන්න. මේන් කොමක්කෝ කරලා ඔබ ඔබේ හයියත්ය ගැන, නිරෝගීකම ගැන, සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගන්න.